අද කතාව පටන් ගත්තේ අපිට පෙන්නන්නේ තරහෙන් තමන්ගේ අම්මව හම්බ වෙන්න එන වෙන්බින්ව. වෙන්බින් එයාගේ අම්මගෙන් අහන්නේ ටියන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගන්න කිව්වේ අම්මද කියලා. වෙන්බින් අහපු දෙයට උත්තර දෙනවා වෙනුවට වෙන්බින්ගේ අම්මා වෙන්බින්ගෙන් අහන්නේ ටියන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබිලා නම් ඒ ගැන හොඳම යාළුවා විදියට වෙන්බින් සතුටු වෙන්න ඕනේ නේද කියලා. ටියන්ගේ හදිසි වෙනස පිටිපස්සේ ඉන්නේ එයාගේ අම්මා කියලා දැනගත්තම වෙන්බින්ට තරහ යනවා වගේම වෙන්බින් එයාගේ අම්මගෙන් අහන්නේ දැන් අම්මා එයා ආශ්‍රය කරන අයවත් තීරණය කරන්න පටන් ගත්තද කියලා. වෙන්බින්ගේ අම්මා වෙන්බින් සහ ටියන් කිස් කරන ෆොටෝ එකක් පෙන්නලා කියන්නේ යාළුවෝ මේ විදියට හැසිරෙන්න ගත්තම ඒවා බලාගෙන ඉන්න යාට පුළුවන්කමක් නෑ කියලා. මේ ෆොටෝ එක දකින වෙන්බින්ට නිකම්ම hina යනවා. මේක දකිද්දි තමයි වෙන්බින්ට තේරෙන්නේ ටියන්ට එක පාරටම සිද්ධ වුණේ මොකක්ද කියන එක. වෙන්බින්ගේ හැසිරීමෙන් තවත් තරහ යන වෙන්බින්ගේ අම්මා වෙන්බින්ට බනින්නේ පිරිමි දෙන්නෙක් මේ විදියට හැසිරෙන එක හරිද කියලා. වෙන්බින් එයාගේ අම්මා ළඟට ගිහින් කියන්නේ එයා ලිව්වේ යුනිවර්සිටි එකට ඇතුල් වුණ පළවෙනි දවසේම එයා දැනගත්තා කියලා ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක. ඒ වගේම ටියන් වෙනත් රූම් එකකට යන්න හැදුවත් ටියන් එක්ක එකම රූම් එකේ ඉන්න ඕනේ උනේ එයාට කියලා වෙන්බින් කියනවා. ටියන් කොල්ලෙක් විදියට හරි ලිව්වේ යුනිවර්සිටි එකට ආව හේතුව වගේම ටියන් සහ එයා අතරේ වැරදි විදිය කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලාත් වෙන්බින් එයාගේ අම්මට පැහැදිලි කරනවා. ඒත් වෙන්බින්ගේ අම්මා වෙන්බින්ට කියන්නේ අනිත් මිනිස්සුන්ට ටියන්ව සහ වෙන්බින්ව පේන්නේ පිරිමි දෙන්නෙක් වගේ නිසා මේ සම්බන්ධය ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම තමයි වෙන්බින් එයාගේ අම්මව හොයාගෙන කලබලෙන් ආවා කියන එක දැනගෙන ටියන් මෙතනට එන්නේ. ටියන් වෙන්බින්ගේ අම්මට කිව්වත් එයාලා අතර කිසිම දෙයක් නැහැ. ඒ නිසා වෙන්බින් කියන දේවල් විශ්වාස කරන්න එපා කියලා වෙන්බින් එයාගේ අම්මා ඉස්සරහම ටියන්ගේ අතින් අල්ලගෙන කියනවා එයාට කවුරු මොනවා හිතුවත් වැඩක් නැහැ කියලා වගේම එයා ටියන්ට ගොඩක් ආදරය කරනවා කියලා. මේකෙන් කලබල වෙන ටියන් වෙන්බින්ගේ අතින් එයාගේ අත අරගන්න හදනවා වුණත් වෙන්බින් ටියන්ගේ අත අතාරින්න සූදානම් නැහැ. වෙන්බින් ටියන් දිහා බලාගෙන එයාගේ අම්මට කියනවා එයා වගේම ටියනුත් එයාට ආදරය කරනවා කියන එක එයාට හොඳටම විශ්වාසයි කියලා. ඒ වගේම ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක මම දන්නවා කියලා ටියන් තාම දන්නේ නැහැ කියලා වෙන්බින් කියද්දී ටියන් හොඳටම ෂොක් වෙනවා. වෙන්බින්ගේ අම්මා මේ දෙන්නට කියනවා දෙන්නම එකිනෙකාට ආදරය කරනවා නම් එයාට තවත් කරන්න කිසිම දෙයක් නැහැ කියලා. ඒත් අනිත් මිනිස්සු ඔය දෙන්නව දකින්නේ පිරිමි දෙන්නෙක් විදියට නිසා ආයෙත් ප්‍රසිද්ධිය කිස් කරන්න එපා කියලා වෙන්බින්ගේ අම්මා කියනවා. ටියන් වෙන්බින්ගේ අම්මට පැහැදිලි කරනවා එදා මැච් එක වෙන්බින්ට ගොඩක් වැදගත් වුණ නිසායි එයා වෙන්බින්ට උදව් කරන්න එහෙම කරේ කියලා. මේ වෙලාවේ තමයි වෙන්බින්ගේ අම්මා දැනගන්නේ වෙන්බින්ගේ අසනීපයට ටියන් බෙහෙත් කරන්නේ මේ විදියට කියලා. මේකෙන් වෙන්බින්ගේ අම්මට නම් කට උත්තර නැති වෙනවා වගේම ටියන්ට මේකෙන් හොඳටම ලැජ්ජ හිතෙනවා. කොහොම හරි අන්තිමේදී මේ විදියට වෙන්බින්ගේ අම්මගේ ආශිර්වාදය එක්ක මේ දෙන්න කපල් එකක් බවට පත් වෙනවා. මේ දෙන්න ආයෙත් යුනිවර්සිටි එකට යන අතරමඟදී තමයි ටියන් දැනගන්නේ යුනිවර්සිටි එකේ පළවෙනි දවසේ ඉඳන්ම එයා කෙල්ලෙක් කියන එක වෙන්බින් දැනන් ඉඳලා තියෙනවා කියන එක. මෙච්චර කාලයක් වෙන්බින්ගෙන් එයාගේ රහස හංගන්න මහන්සි වුණේ බොරුවට කියලා මතක් වෙද්දී ටියන්ට වෙන්බින් එක්ක හොඳටම තරහ යනවා. මේ වෙලාවේ වෙන්බින් ආයෙත් අර යුනිකෝර්න් නෙක්ලස් එක දානවා වගේම මේකෙන් ටියන්ට ගොඩක් සතුට හිතෙනවා. ඊළඟට ටියන් වෙන්බින්ට කියන්නේ වෙන්බින් ඇඳපු එයාගේ චිත්‍ර ටික එයාට බලන්න ඕනි කියලා. එයා ඒව පිච්චුවා කියලා වෙන්බින් කියද්දි ටියන් තරහෙන් කියන්නේ මගේ අවසරයක් නැතුව මාව ඇඳපු එකට වගේම ඒව මට පෙන්වන්නේවත් නැතුව පිච්චුව එකට වෙන්බින් වන්දි ගෙවන්න ඕනි කියලා. වෙන්බින් මෙතනින් යන ගමන් කියන්නේ ඔයා මුලින්ම ඒවා ඉරුව නිසා ඉරුවත් පිච්චුවත් ඒ දෙකේ වැඩි වෙනසක් නැහැ කියලා. මේ විදියට රණ්ඩු වෙවි ටියන් සහ වෙන්බින් යුනිවර්සිටි එක ඇතුළට යන විදිය බලාගෙන ඉන්න වේලියන් මේ දෙන්නගේ හොඳම යාළුවා විදියට හදවතින්ම අවංකවම සතුටු වෙනවා. කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි එකට හොස්ටල් රූම් එකේ තනියම ඉන්න දෙන්න බැරි නිසා
වෙන්බින්ගේ අම්මා වෙන්බින්ට ටියන්ව හොස්ටල් එකට ඇරලවලා ආයෙත් ගෙදර එන්න කියලා තියෙනවා. ඉතින් මේ නිසා මෙතනින් පස්සේ මේ දෙන්නට ආයෙත් එකම රූම් එකේ ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවසේ රෑ වෙන්බින් සහ ටියන් වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කර කර ඉන්න අතරේ මැච් වල වීඩියෝ වගේක් බලන්න ටීම් එකේ අනිත් අය ටියන් ඉන්න රූම් එකට එනවා. ඒත් එක්කම ටියන් ඉක්මනටම වීඩියෝ කෝල් එක කට් කරනවා වගේම වෙන්බින්ට නම් මේකට හොඳටම තරහ යනවා. මේ අතරේ වෙන්බින් ඇඳපු ටියන්ගේ චිත්‍ර ටික ටියන්ගේ රූම් එකේ තිබිලා ටීම් එකේ අනිත් අය හොයාගන්නවා. මේවා ඇන්දේ කවුද කියලා ටීම් එකේ අය අහද්දි ටියන්ට මේකට දෙන්න උත්තරයක් නැති වෙනවා. ඒත් එක්කම මෙතනට එන වෙන්බින් ටීම් එකේ අයට කියනවා මේවා ඇන්දේ එයා කියලා වගේම එයා ටියන්ව එයාගේ මොඩල් විදියට පාවිච්චි කරා කියලා. ටීම් එකේ අය වෙන්බින්ගෙන් ඉල්ලනවා දැන්ම එයාලගේ චිත්‍රයකුත් ඇඳලා දෙන්න කියලා. වෙන්බින්ට අනිත් අයගේ මූණු පේන්නේ නැතුව චිත්‍රය අඳින්න බැරි නිසා ටියන් මේක රිජෙක්ට් කරන්න කියලා වෙන්බින්ට කිව්වත් වෙන්බින් කියනවා එයා දැම්ම ටීම් එකේ අයගේ චිත්‍රයක් අඳින්නම් කියලා. ඊට කලින් එයාට එයාගේ සහායකයා එක්ක කතා කරන්න ඕනේ කියලා ටියන්ව වොෂ්රූම් එකට එක්කගෙන යන වෙන්බින් ටියන්ව කිස් කරනවා. ඊළඟට වෙන්බින් මිරර් එකෙන් එයා දිහාම බලාගෙන කියන්නේ මට තියෙන්නේ අහස පොළව කම්පා වෙන තරම් හැන්සම් පෙනුමක්. ඒ නිසා ඔයා මට ආදරෙන් පිස්සු වැටුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ කියලා. මෙහෙම කියලා වෙන්බින් වොෂ්රූම් එකෙන් එළියට යනවා වගේම ටියන් මේ වෙලාවේ කල්පනා කරන්නේ ඇයි මම මේ වගේ පිස්සෙක්ට ආදරය කරන්න පටන් ගත්තේ කියලා. ඉතින් මේ විදියට වෙන්බින්ට පුළුවන් වෙනවා ටීම් එකේ අයව අඳින්න. මේකෙන් පස්සේ දැන් හොඳටම රෑ වෙලා කියලා වෙන්බින් ටීම් එකේ අයව රූම් එකෙන් එළියට යවනවා. ඊළඟට වෙන්බින් ආයෙත් ගෙදර යන්න පිටත් වෙනවා වගේම ටියන් වෙන්බින් එක්ක හොස්ටල් එකෙන් එළියට යනවා වෙන්බින්ව ඇරලවන්න. මේ වෙලාවේ ටියන් දකිනවා එයාලගේ හොස්ටල් එකෙන් එළියේ ඉන්න ෂාන්ව. මේ වෙලාවේ එකපාරටම ෂාන් ටියන්ට අක්කා කියලා කතා කරනවා වුණත් ආයෙත් ඒක වැරදීමකින් කිව්ව දෙයක් වගේ අයියා කියලා කතා කරනවා. වෙන්බින් ෂාන්ට කියනවා ටියන් කියන්නේ කෙල්ලෙක් කියලා එයා දැනටමත් දන්නවා කියලා. මේ තුන්දෙනා මෙතන කතා කරපු දේ ෂාන්ව හම්බ වෙන්න මෙතනට ආව මෙන්නාටත් ඇහෙනවා වගේම අන්තිමේදී මෙන්නාත් දැනගන්නවා ටියන් කියන්නේ ෂාන්ගේ අක්කා කියලා වගේම ටියන් කියන්නේ කෙල්ලෙක් කියන එක. ෂාන් මෙන්නාට මේ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරනවා වගේම මේ වෙලාවේ තමයි මේ තුන්දෙනා දැනගන්නේ මෙන්නා වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ ටියන් කෙල්ලෙක් කියන එකටවත් ටියන් සහ වෙන්බින් ඩේට් කරනවා කියන එකටවත් නෙවෙයි ෂාන් එයාගේ මේ රහස හංගපු එකට කියලා. මෙන්නා තරහෙන් ෂාන්ට කියන්නේ මට ඔයාගේ රහසක්වත් රකින්න බෑ කියලා හිතපු නිසාද මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ කියලා. ආයෙත් මාත් එක්ක කතා කරන්න එපා කියලා මෙන්නා තරහෙන් මෙතනින් යන්න යනවා වගේම ෂාන් මෙන්නාව ආයෙත් යාළු කරගන්න මෙන්නාගේ පස්සෙන් දුවගෙන යනවා. මේ වෙලාවේ තමයි ටියන් දැනගන්නේ මෙන්නා සහ ෂාන් අතරේ එෆෙයා එකක් තියෙනවා කියන එක. කොහොම හරි ටියන්ට එයාගේ මල්ලි සහ මෙන්නා ගැන ගොඩක් සතුටු හිතෙනවා. ඊළඟ දවසේ වෙන්බින් ටියන් එක්ක shopping කරන්න යනවා. මේ දෙන්න ආයෙත් එන අතරමඟදී බතල විකුණන වයසක සීයා කෙනෙක්ගේ බයිසිකලයක් පෙරලිලා කියලා දකිනවා. ඉතින් වෙන්බින් සහ ටියන් දෙන්න මේ සීයට උදව් කරනවා එයාගේ බතල ටික එකතු කරගන්න. මෙහෙම බතල එකතු කරන අතරේ ටියන් එයාටත් නොදැනීම පාර මැද්දේ තියෙන බතල වගේක් එකතු කරන්න යනවා වගේම මේ වෙලාවේ ටියන්ගේ පැත්තට වාහනයක් එනවා දකින වෙන්බින් හොඳටම කලබල වෙනවා. ටියන්ව බේරගන්න උත්සාහ කරන අතරේ වෙන්බින්ගේ ඔළුව බිම වැදිලා වෙන්බින්ට සිහිය නැති වෙනවා. ටියන් ඉක්මනටම වෙන්බින්ව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා වගේම මේ ගැන දැනගත්ත වේලියන් රෝව් ෂාන් සහ මෙන්නා ඇවිත් තියෙනවා. ෂාන් කිව්වත් එයා වෙන්බින් ළඟ නවතින්නම් කියලා ටියන් එයාට වෙන්බින් ළඟින් ඉන්න ඕනේ කියලා කියන නිසා මේ අය මෙතනින් යන්න පිටත් වෙනවා. එයා නිසා වෙන්බින්ට මේ සිද්ධ වුණ දෙයට ටියන්ට එයා ගැනම තරහක් වගේම වරදකාරී හැඟීමක් ඇති වෙනවා. මේ ගැන දැනගෙන හොස්පිටල් එකට එන වෙන්බින්ගේ අම්මා දකිනවා ටියන් මේ වෙද්දි ඉන්නේ මොන තරම් දුකකින්ද කියන එක.
ටියන් වෙන්බින්ගේ අම්මගෙන් සමාව ඉල්ලනවා වෙන්බින්ට මේ දේ සිද්ධ වුණේ එයා නිසා කියලා. ඒත් වෙන්බින්ගේ අම්මා ටියන්ට කියන්නේ එයා තමයි ටියන්ගෙන් සමාව ගන්න ඕනි කියලා. කලින් එයා ටියන්ගේ ඇත්ත තත්ත්වය ගැන දන්නේ නැතුව ටියන්ට සලකපු විදිය ගැන වෙන්බින්ගේ අම්මා ටියන්ගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම වෙන්බින්ගේ අම්මා ටියන්ට කියනවා දැන් ඉඳන් ටියන් කියන්නේත් එයාලගේ පවුලේ කොටසක් කියලා. ඊළඟ දවසේ උදේ වෙද්දී වෙන්බින්ට සිහිය එනවා වගේම ටියන් වෙන්බින්ව බදාගෙන කියන්නේ ආයෙත් මේ වගේ මෝඩ වැඩක් කරන්න හිතන්නවත් එපා කියලා. ටික වෙලාවකින් මෙතනට වෙන්බින්ගේ අම්මා එනවා. වෙන්බින්ට සිහිය ආවා කියලා දැනගත්තම වෙන්බින්ගේ අම්මට ගොඩක් සතුටු හිතෙනවා වගේම මේ වෙලාවේ වෙන්බින් එයාගේ අම්මා දිහා අමුතු විදියට පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ තමයි වෙන්බින් වගේම වෙන්බින්ගේ අම්මා සහ ටියනුත් දැනගන්නේ වෙන්බින්ට එයාගේ අම්මගේ මූණ පැහැදිලිව පේනවා කියන එක. අවුරුදු ගානකට පස්සේ වෙන්බින්ට ආයෙත් අනිත් අයව දකින්න පුළුවන් කියන එක දැනගත්තම වෙන්බින්ගේ අම්මට වගේම ටියන්ටත් දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. ඒත් එක්කම තමයි ටියන්ට කළු නූලෙන් බැඳුන දෛවය ගැන කිව්ව ආච්චි මෙතනට එන්නේ. මේ වෙලාවේ තමයි ටියන් දැනගන්නේ මේ ඉන්නේ වෙන්බින්ගේ ආච්චි කියන එක. වෙන්බින්ගේ ආච්චි එයා සහ ටියන් අතර සිද්ධ වුණ දේවල් ගැන වෙන්බින්ට සහ වෙන්බින්ගේ අම්මට කියනවා. ඒ වගේම ආච්චි වෙන්බින්ට කියනවා එයා වෙන්බින්ට නොකියපු තවත් දෙයක් තියෙනවා කියලා. වෙන්බින් පොඩි කාලේදී ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා තියෙනවා. මේ ඇක්සිඩන්ට් එක දැකලා මෙතනට ආව පොඩි ගෑනු ළමෙක් වෙන්බින්ට උදව් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් මේ ඇක්සිඩන්ට් එකෙන් වෙන්බින්ගේ ඔළුවට සිද්ධ වුණ බරපතල ඩැමේජ් එක නිසා වෙන්බින් කෝම තත්ත්වයට ගිහින් තියෙනවා වගේම ඊට කලින් වෙන්බින් අවසානෙට දැකලා තියෙන්නේ ඒ පොඩි ගෑනු ළමයාගේ මූණ. ඉතින් ඒ ගෑනු ළමයා වෙන කවුරුවත් නෙවෙයි ටියන් කියලා වගේම ඒ නිසා තමයි වෙන්බින් එයාට අනිත් අයගේ මූණ නොපෙනී යන්න කලින් දැකපු අවසාන මූණ ආයෙත් වතාවක් දැක්කම අඳුරගත්තේ කියලා ආච්චි මේ අයට පැහැදිලි කරනවා. ආච්චි මේ දෙන්නට කියන්නේ මේක නම් ඇත්තටම දෛවයට අනුව සිද්ධ වුණ හමුවීමක් කියලා. මේ වෙලාවේ ටියන් වෙන්බින්ගේ ආච්චිගෙන් අහන්නේ එතකොට එදා බස් ස්ටොප් එකේදී වාසනාව ආයෙත් ලබා ගන්න ආච්චි කිව්ව ක්‍රමේ බොරුවක්ද කියලා. ආච්චි කියනවා එයා ටියන්ට ස්තුති කරන්න ටියන්ව ගොඩක් කාලෙකින් ඉඳන් හෙව්වා කියලා වගේම ටියන්ව දැක්කම ටියන් සහ වෙන්බින් දෙන්න ගැලපෙනවා කියලා හිතුණ නිසා එයා ටියන්ට පොඩි බොරුවක් කිව්වේ කියලා. මේ වෙලාවේ තමයි වෙන්බින් සහ වෙන්බින්ගේ අම්මා දැනගන්නේ ටියන්ගේ වාසනාව ආයෙත් ලබා ගන්න වෙන්බින්ව කිස් කරන්න කියලා ආච්චි ටියන්ට කියලා තියෙනවා කියන එක. වෙන්බින්ගේ අම්මා ආච්චිට කියන්නේ ඒ බොරුව නම් ටිකක් ඕනවට වැඩි කියලා. මේකෙන් හොඳටම ලැජ්ජ හිතෙන ටියන් බොරුවක් කියලා මෙතනින් එළියට දුවගෙන යනවා. වෙන්බින් සහ ටියන් හොස්පිටල් එකේ ඉඳන් ආයෙත් යුනිවර්සිටි එකට එන අතරේ කෝච් චෙන්ගෙන් ටියන්ට කෝල් එකක් එනවා හදිස්සියක් නිසා ඉක්මනටම යුනිවර්සිටි එකට එන්න කියලා. ටියන්ගේ රහස මේ වෙද්දි එළියට ඇවිත් කියන එක වගේම ඒක මේ වෙද්දි මුළු යුනිවර්සිටි එකම දන්නවා කියලා කෝච් මේ දෙන්නට කියනවා. ඒ නිසා තවදුරටත් ටියන්ට අයිස් හොකි ටීම් එකේ ඉන්නවත් හොස්ටල් එකේ ඉන්නවත් පුළුවන්කමක් නැහැ කියලා කෝච්චෙන් කියනවා. වෙන්බින් එයා මේකට විසඳුමක් හොයන්න උත්සාහ කරන්නම් කියලා කිව්වත් කෝච්චෙන් වෙන්බින්ට කියන්නේ දැන් ඒකට හොඳටම පරක්කු වැඩි කියලා. මෙච්චර දවසක් එයාව බලාගත් එකට ටියන් කෝච්චෙන්ට ස්තුති කරලා කියනවා එයා කරපු වැරැද්දට එයා වගකීම අරගන්න ඕනේ කියලා. ඒත් මේ ගැන කෝච්චෙන්වත් වෙන කිසිම කෙනෙක්වත් දැනන් හිටියේ නෑ කියලා හැමෝටම කියන්න කියලා ටියන් කෝච්චෙන්ට කියනවා. මේ අතරේ ටීම් එකේ අයටත් මේ ගැන දැනගන්න ලැබිලා තියෙනවා වගේම මේ වෙලාවේ තමයි මෙයාලා දැනගන්නේ වේලියන් මීට ටික කාලයකට කලින් ඉඳන්ම ටියන්ගේ රහස ගැන දන්නවා කියන එක. වේලියන් කියද්දි එයා ඒක අහම්බෙන් දැනගත්තේ කියලා ෂාවෝ වේලියන්ගෙන් අහන්නේ ඔයා ටියන්ගේ මොනව දැකලාද ටියන් කෙල්ලෙක් කියලා දැනගත්තේ කියලා. මේක අහලා හොඳටම කලබල වෙන වෙන්බින් වේලියන්ගේ ඇඳුමෙන් අල්ලගෙන තරහෙන් අහන්නේ වේලියන් දකින්න ඕනේ නැති දෙයක් දැක්කද කියලා. වේලියන් කිව්වත් එයා ඒ විදිහේ කිසිම දෙයක් දැක්කේ නෑ කියලා ෂාවෝ ආයෙත් වේලියන්ගෙන් අහන්නේ
එහෙනම් කොහොමද වේලියන් ඒක දැනගත්තේ කියලා. වේලියන් කොච්චර කිව්වත් එයා වැරදි දෙයක් දැක්කේ නෑ කියලා ඒක විශ්වාස කරන්නේ නැති වෙන්බින් වේලියන්ව අතාරින්න සූදානම් නෑ. මේ නිසා ටියන් වෙන්බින්ව නවත්තලා කියන්නේ වේලියන් මෙච්චර දවසක් එයාගේ රහස රැකපු එකට එයා වේලියන්ට ණය ගැතියි කියලා. මේ නිසා ටියන් වේලියන්ට ස්තුති කරනවා වුණත් වෙන්බින් නම් තාමත් ඉන්නේ වේලියන් එක්ක තරහින්. කොහොම වුණත් දැන් එයා තවදුරටත් අයිස් හොකි ටීම් එකේ කොටසක් නෙවෙයි නිසා එයා නැති වුණත් ළඟදී එන මැච් එක හොඳින් සෙල්ලම් කරන්න කියලා ටියන් හැමෝටම විශ් කරනවා. ඊළඟට වෙන්බින් සහ ටියන් හොස්ටල් රූම් එකට යනවා වගේම ටියන් පළවෙනි වතාවට ගර්ල් කෙනෙක් විදියට එයාගේ ඇත්තම ස්වරූපෙන් නිදහසේ වොෂ්රූම් එකෙන් එළියට එනවා. මේ වෙලාවේ ටියන්ව දකින වෙන්බින් ගල් වෙලා ටියන් දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට වෙන්බින් ටියන්ට කියන්නේ එයාට ටියන්ගේ රූම්මේට් විදියට ගෙවෙන මේ අවසාන මොහොත ආදරණීය විදියට ගත කරන්න ඕනි කියලා. මෙහෙම කියලා වෙන්බින් ටියන්ට එයත් එක්ක ඩාන්ස් කරන්න එන්න කියනවා වගේම මේ දෙන්න ගොඩක් සතුටින් ඩාන්ස් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වෙන්බින් සහ ටියන් කිස් කරන්න හදනවත් එක්කම මේ දෙන්න දකිනවා මුළු ටීම් එකම ඒ දෙන්න දිහා හොරෙන් බලාගෙන ඉන්නවා කියන එක. මේකෙන් හොඳටම ලැජ්ජ හිතෙන ටියන් වෙන්බින්ගේ පිටිපස්සේ හැංගෙනවා. ටීම් එකේ හැමෝම ටියන්ට ගිෆ්ට් ලෑස්ති කරලා තියනවා වගේම ඊළඟට මෙයාලා බොයිස් හොස්ටල් එකේ ටියන්ගේ අවසාන දවස මතක තියාගන්න සෙල්ෆි එකක් අරගන්නවා. ළඟදී මෙයාලට මැච් එකක් තියෙනවා කියලා මම කලින් ඔයාලට කිව්වනේ. මේ වෙද්දි ටියන් අයිස් හොකි ටීම් එකේ නැතත් කෝච්චෙන් අවසර දීලා තියෙනවා ටියන්ට අයිස් හොකි ටීම් එකේ ප්‍රැක්ටිස් වලට උදව් වෙන්න. ඉතින් ටියන් මැච් එක දවස වෙනකම්ම අයිස් හොකි ටීම් එකට උදව් කරන්න එනවා වගේම මේකෙන් ටීම් එකේ අයටත් ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම මේ වෙද්දි ටියන් ගැන ඇත්ත හැමෝම දන්න නිසා ටියන්ට සහ වෙන්බින්ට කාටවත් අහුවේ කියලා බය වෙන්නේ නැතුව නිදහසේ ආදරය කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. මේ විදියට දවස් කීපයක් ගෙවිලා මැච් එක දවසත් එනවා. මැච් එක පැවැත්වෙන්නේ ලිව්වේ යුනිවර්සිටි ටීම් එක සහ චින්බෙයි යුනිවර්සිටි ටීම් එක අතරේ. ඔයාලට මතක ඇතිනේ මේ චින්බෙයි යුනිවර්සිටි ටීම් එක කියන්නේ වේලියන්ගේ අයියා ඉන්න ටීම් එක කියන එක. ටියන් මැච් එක බලන්න යන්න යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න හදනවා වුණත් තාමත් ටියන්ට එයාගේ අලුත් ID එක ලැබිලා නැති නිසා මේ විදියට ටියන්ට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ නිසා ටියන් එළියේ ඉඳන් වීඩියෝ කෝල් එකකින් මැච් එක බලන්න පටන් ගන්නවා. මැච් එක පටන් අරන් වැඩි වෙලාවක් යන්න කලින් ගෝල් එකක් ගන්න වෙන්බින්ට පුළුවන් වෙනවා. ඒ දෙවනි ගෝල් එක ගන්න යද්දී වෙන්බින්ගේ අතින් සිද්ධ වුණ අත්වැරද්දක් නිසා චින්බෙයි ටීම් එකට ගෝල් එකක් ගන්න පුළුවන් වෙනවා. මැච් එකේ පළවෙනි කොටස ඉවර වෙද්දී එකට එකක් විදියට තිබ්බ ලකුණු ගාන දෙවෙනි කොටස ඉවර වෙද්දී එකට 3ක් විදියට චින්බෙයි ටීම් එක ඉස්සරහට ඇවිත් තියෙනවා. මැච් එක ඉවර වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තවත් පොඩි වෙලාවක් විතරයි වගේම ලිව්වේ යුනිවර්සිටි ටීම් එකට දිනන්න නම් තවත් ලකුණු දෙකකින් චින්බෙයි ටීම් එක පාස් කරන්න ඕන වෙනවා. මේ නිසා ලිව්වේ ටීම් එකේ කැප්ටන් වෙන මෙග්නාගේ අයියා මෙන්චි ඉක්මනටම එළියට ඇවිත් ටියන්ගෙන් ඉල්ලනවා මැච් එකේ ඉතුරු කොටස එයා වෙනුවෙන් එයාගේ තැන අරගෙන ප්ලේ කරන්න කියලා. මොකද මෙන්චීට තේරෙනවා ටියන් මෙතන ඉන්නවා නම් වෙන්බින්ට සහ ටීම් එකේ අනිත් අයට මීට වඩා හොඳට ප්ලේ කරන්න පුළුවන් කියන එක. මේ වෙද්දි මෙන්චි කෝච් එන්ගෙනුත් ඒකට අවසර අරගෙන තියනවා වගේම මෙන්චි ටියන්ට යුනිවර්සිටි එක ඇතුළට යන්න උදව් කරනවා. ටියන්ව ආයෙත් අයිස් රින් එකේදී දකින්න ලැබුණ එක ගැන ටීම් එකේ හැමෝම සතුටු වෙනවා. තුන්වෙනි කොටසේදී මුලින්ම වෙන්බින් ගෝල් එකක් ගන්නවා වගේම ඊළඟට වේලියන් සහ ටියන් ගෝල් එක ගානේ අරගන්නවා. මේ විදියට අවසානයේදී 3-4ක් විදියට ලිව්වේ ටීම් එක වින් කරනවා. මැච් එක ඉවර වෙලා ටීම් දෙකේ අය එකිනෙකාට සුබ පතන වෙලාවේ පළවෙනි වතාවට වේලියන්ගේ අයියා ෂෝඩි වේලියන්ට අතට අත දෙනවා. මොකද ෂෝඩි මෙච්චර කාලයක් වේලියන්ව පහත් කරලා බැලුවේ වේලියන් අදක්ෂ නිසා නෙවෙයි. වේලියන් හැමතිස්සෙම ෂෝඩි ඉස්සරහදී එයාට බෑ කියන මානසිකත්වයෙන් හිටපු නිසා. මේ වෙද්දි වේලියන් එයාගේ අයියා ඉස්සරහා කෙලින් ඔළුව උස්සගෙන ඉන්න තරම් දක්ෂතාවකින් වගේම
මානසිකවත් ශක්තිමත් වෙලා නිසා ෂෝඩි එයාගේ මල්ලි ගැන ගොඩක් සතුටු වෙනවා වගේම වේලියනුත් මේක අවසානයේදී තේරුම් ගන්නවා. මේ අතරේ ලිව්වේ ටීම් එකේ කැප්ටන් වෙන මෙන්චි අවසාන මොහොතේ අරගත්තේ තීරණය ගැන මියාවට දැනගන්න ලැබිලා තියෙනවා. මෙන්චි යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම මියාවට ආදරය කරනවා වගේම මියාවෝගෙන් එක එක විදියට ස්කවුට් කරනවා වුණත් මියාවෝ මේ මුළු අවුරුදු 4 පුරාම මෙන්චිව රිජෙක්ට් කරලා තියෙනවා. ඒත් මේ වෙලාවේ මියාවෝ මෙන්චිට කෝල් එකක් අරගෙන කියන්නේ එයා මෙන්චිට අවස්ථාවක් දෙන්න කැමතියි කියලා වගේම හෙට හවසට එයාව හම්බ වෙන්න එන්න කියලා. මේක ඇහුවට පස්සේ මෙන්චිට ඇති වෙන්නේ වචනින් කියාගන්න බැරි තරම් ලොකු සතුටක්. මැච් එක ඉවර වුණාට පස්සේ ටියන් තනියම අයිස් රින් එකට වෙලා ඉන්නවා වගේම මේ වෙලාවේ ටියන්ගේ ඇස් වලින් කඳුළු කඩන් වැටෙන්න පටන් ගන්නවා. මොකද ආයෙත් ටියන්ට කවදාවත් මේ අයිස් රින් එකේ අයිස් හොකි මැච් එකක් ප්ලේ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා. මේ වෙලාවේ මෙතනට වෙන්බින් එනවා වගේම වෙන්බින්ව දැක්ක ගමන් ටියන් වෙන්බින්ට තුරුළු වෙලා හොඳටම අඬන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වෙන්බින් සමුදීමක් විදියට ටියන්ව කිස් කරන්න හදනවා වුණත් කෙනෙක් මේ පැත්තට එනවා ඇහෙන නිසා ටියන් කලබල වෙනවා. ඒත් වෙන්බින් ටියන්ව වෙනුවට ටියන්ගේ යුනිකෝර්න් පෙන්ඩන්ට් එක සිප ගන්නවා. ඒත් එක්කම මෙතනට එන්නේ අයිස් හොකි ටීම් එකේ අය සහ ෆිගර් ස්කේටින් ඩිපාර්ට්මන්ට් එකේ කෝච්චු. කෝච්චු ටියන්ට කියනවා යුනිවර්සිටි එකෙන් තීරණය කරා කියලා ටියන්ට ෆිගර් ස්කේටින් ඩිපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. ඒත් මේ වෙලාවේ ටියන් කෝච්චුගෙන් සමාව ඉල්ලලා කියන්නේ කලින් එයාගේ හීනය වුණේ එයාගේ අම්මා නිසා කොහොම හරි ලිව්වේ යුනිවර්සිටි එකට ඇතුල් වෙන එක වුණත් මේ වෙද්දී එයාගේ හීනය මොකක්ද කියලා හරියටම හොයාගෙන තියෙනවා කියලා. ටියන්ගේ හීනය තමයි දිගටම අයිස් හොකි සෙල්ලම් කරන එක. ඒත් ලිව්වේ යුනිවර්සිටි එකේ මේ වෙද්දී අයිස් හොකි වලට ගර්ල්ස් ටීම් එකක් නැති නිසා ටියන්ට සිද්ධ වෙනවා අයිස් හොකි ගර්ල්ස් ටීම් එකක් තියෙන වෙනත් යුනිවර්සිටි එකකට යන්න. ඒත් මේ වෙලාවේ මෙතනට එන කෝච්චෙන් කියන්නේ ටියන්ට වෙන කොහෙවත් යන්න ඕනේ නෑ කියලා. මොකද කෝච්චෙන් අවුරුදු ගානක ඉඳන් ලිව්වේ වල අයිස් හොකි ගර්ල්ස් ටීම් එකක් හදන්න අවසර ඉල්ලලා තියෙනවා. පහුගිය අවුරුදු ගානම ඒ යෝජනාව රිජෙක්ට් වෙලා තියෙනවා වුණත් මේ අවුරුද්දේ තිබ්බ මැච් වලින් ටියන්ගේ දක්ෂතා ගැන දැනගත්තට පස්සේ යුනිවර්සිටි එකෙන් ඒකට අවසර ලැබිලා තියෙනවා. ඉතින් මේ නිසා ටියන්ට පුළුවන් වෙනවා දෙකටම ලිව්වේ යුනිවර්සිටි එකේ ඉඳන්ම අයිස් හොකි ප්ලේ කරන්න. ඒ වගේම මේ වෙලාවේ තමයි මෙයාලා දැනගන්නේ එයාලගේ තද ගතිගුණ තියෙන කෝච්චෙන් මේ වෙද්දි වෙන්බින්ගේ මාමා මෙන්ජුන් එක්ක FA එකක් පටන් අරන් කියලා වගේම මේ දෙන්න දැනටමත් වෙඩින් එකක් ගන්න ප්ලෑන් කරනවා කියන එක. වෙන්බින් ටියන් ඇතුළු ටීම් එකේ අය වගේම කෝච් ෂූට් මේක අහලා පුදුම වෙනවා වගේම ගොඩක් සතුටු වෙනවා. මේ අතරේ වෙන්බින් ටියන්ගෙන් අහන්නේ එතකොට අපේ සමුගැනීමේ කිස් එකට මොකද වෙන්නේ කියලා. ටියන් එකපාරටම වෙන්බින්ව කිස් කරලා කියන්නේ එයා කවදාවත් වෙන්බින්ගෙන් සමුගන්න හිතුවේ නෑ කියලා. මෙතන ඉන්න අය මේ දෙන්නට විහිළු කරද්දී ටියන් ලැජ්ජාවෙන් මෙතනින් යන්න යනවා වගේම වෙන්බිනුත් ටියන්ගේ පස්සෙන් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ස්නෝමෑන් කෙනෙක්ව හදන ගමන් ඉන්න ටියන්ව සහ වෙන්බින්ව. මේ වෙලාවේ ටියන්ට කෝල් එකක් එනවා වුණත් ටියන් ඒක ආන්සර් කරන්න කලින් වෙන්බින් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරනවා. ඇයි එහෙම කරේ කියලා ටියන් අහද්දි වෙන්බින් කියන්නේ දැන් අපේ ප්‍රයිවට් ටයිම් එක නිසා වෙන දේවල් කරන්න තහනම් කියලා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ කියලා ටියන් අහද්දි වෙන්බින් ටියන්ගේ අර රතු පාට පොත පෙන්නලා කියන්නේ මේකේ තියෙන දේවල් වලින් මොකක්ද ඔයාට මුලින්ම try කරලා බලන්න ඕනේ කියලා. මේකෙන් ලැජ්ජ හිතන ටියන් වෙන්බින්ගෙන් පොත අරගන්න උත්සාහ කරද්දි වෙන්බින්ව මෙතන තියෙන ගහේ හැප්පිලා සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. මේකෙන් ටියන් හොඳටම කලබල වෙනවා වගේම ටික වෙලාවකින් නැගිටින වෙන්බින් ටියන්ට කියන්නේ ආයෙත් එයාට කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නෑ කියලා. ඒ නිසා ඉක්මනටම මට බෙහෙත් දෙන්න කියලා වෙන්බින් ටියන්ව කිස් කරන්න හදනවා වුණත් වෙන්බින්ගේ මේ බොරුව තේරුම් ගන්න ටියන් වෙන්බින්ට බැනලා තරහෙන් මෙතනින් යන්න යනවා.
වෙන්බින් ඉක්මනටම ටියන්ව නවත්තගෙන කියන්නේ එදා මේ ගහ යටදී ටියන්ට වැදුනේ හිම බෝලයට එයා ස්තුතිවන්ත වෙනවා කියලා. එදා ඒ සිද්ධ වුණ දේ නිසා එයාට එයාගේ හොඳම යාළුවව වගේම එයාගේ ආදරවන්තියව ලැබුණා කියලා වෙන්බින් කියනවා. ඒ වගේම වෙන්බින් කියනවා මේ වෙද්දී එයාට මුළු ලෝකෙම ඉන්න අයව දකින්න පුළුවන් වුණත් එයාගේ ඇස් දෙකේ හැමදාටම ඉන්නේ ටියන් විතරයි කියලා වගේම එයාගේ මුළු ලෝකෙම ටියන් කියලා. මෙහෙම කියලා වෙන්බින් ගොඩක් ආදරෙන් ටියන්ව සිප ගන්නවා. ඉතින් මේ විදියට මේ ලස්සන ඩ්‍රාමා එකත් අවසන් වෙනවා. අපේ යාළුවෝ මේ ඩ්‍රාමා එක ගැන හිතන දේ වගේම ඊළඟට ඔයාලා බලන්න කැමති ඩ්‍රාමා එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම ලස්සන ඩ්‍රාමා එකකින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.